පසුගිය ජනවාරි මාස 8 වනදා හැවලොක් සිටි සිනමා සංකීර්ණයේදී සිදු වූ බව කියන පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපමත මුදා හැර තිබෙනවා. වෙළඳ දැන්වීම් නිර්මාණ ශිල්පියෙකු සහ සිනමා විචාරකයෙකු වන ලක්මින රණසිංහ මහතා විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව වැල්ලවත්ත පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණා. සිනමා විචාර ලියන ලක්මින මහතා මාරියා චිත්‍රපටයේ විචාරයකදී හේමාල් ගැන කිසිවක් ලියා නොතිබීම මත ඇති වූ කේන්තියක් නිසා චිත්‍රපටයේ එළිදැක්වීමක ඔහු දුටු අවස්ථාවේ මෙම පහර දීම සිදු කර ඇතැයි පැමිණිල්ලේ දැක්විණි. සැකකරු අධිකරණයේ ඉදිරිපත් කළ අවස්ථාවේදී කරුණු සලකා බැලූ ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේ රුපියල් ලක්ෂයක ශරීරැපයක් සහ රංගන ශිල්පියා මුදා හැරීමටයි. සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ වැල්ලවත්ත පොලිසිය සඳහන් කළේ අදාළ ස්ථානයේ CCTV දර්ශන ඔස්සේ මේ පිළිබඳ විමර්ශන කටයුතු අවසන් කර ඇති බවයි. සැකකාර හේමාල් රණසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉන්දික වේරගොඩ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයා කිසිදු පහර දීමක් සිදු නොකළ බවයි. පැමිණිලිකරු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන විචාර හේතුවෙන් තම සේවාදායකයා දිගින් දිගටම අවතක්සේරුවට සහ අපහසුතාවට පත්ව ඇති බවත් අදාළ දිනයේ දෙදෙනා මුහුණට මුහුණ හමු අවස්ථාවේ ලක්මින එන්න අපි කතා කරමු යයි පවසමින් අතින් නැදීමක් පමණක් සිදු කළ බවත් විත්ති පාර්ශවය අවධානය කළේය. එසේම සිද්ධිය සම්බන්ධයෙන් සමතයකට පත්වීමේ හැකියාව පවතින බවද නීතිඥවරයා පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් පැමිණිලිකාර ලක්මින රණසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණයට ප්‍රකාශ කරේ මාරියා චිත්‍රපටයේ විචාරකයේදී සැකකරු පිළිබඳව සඳහන් නොකිරීමේ කාරණය මුල් කරගෙන මෙම පහර දීම සිදු කර ඇති බවයි. තම සේවාදායකයාගේ බිරිඳ සහ දරුවා ඉදිරියේම ඔහුට හිසට සහ බෙල්ලට පහර දී ඇති බවත් ඒ හේතුවෙන් රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලැබීමට සිදු වූ බවත් නීතිඥවරයා සඳහන් කරේය. අතින් නැදීමේ ස්වභාවය CCTV දර්ශන මගින් තහවුරු වන බවත් සැකකරු මීට පෙරද අයිස්ක්‍රීම් නැමැති චිත්‍රපටයේ විචාරයටද තමන් ගැන නරක ලියා ඇතැයි අවස්ථාවකදීද මෙවැනි පහර දීමේ ක්‍රියාවන් සිදු කර ඇති බවත් එම අවස්ථාවේ නිහඬව සිට ඇති බවත් පැමිණිලි පාර්ශ්වය වැඩිදුරටත් කියා සිටියේය. දෙපාර්ශ්වයේ කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා අපනෝගය ලබා දුන් අතර නඩුව නැවත මැයි මාස 14 වන දින කැඳවීමට නියම කෙරුණි. මෙවැනි වීඩියෝ ඉදිරියටත් නරඹන්න අපගේ YouTube නාලිකාව subscribe කරන්න.